ඔයා දන්නවා මට වෙච්ච කරදරේ. හරිද? ඒක වැඩක් නැහැ. මේ ගියාම මට ඉස්සරහින් පැමිණිල්ලක් විභාග කරනවා ඒ පොලිසිය හිටපු අපරාධ අංශයේ මහත්තයා. අල්ලපු ගෙවල් දෙකේ මම මේක ජෝක් එකක් තමයි සීරියස් ඈ. මම ෆස්ට් ටයිම් තමයි මචං ඒ જાතිය OIC මහත් එක්ක දැක්කේ පොලිසියට. කෙටි ඉක්මනට කියන්න තාප්පෙක මචං දෙපැත් ගෙවල් දෙකේ උන් දෙගොල්ල ඇවිල්ලා තාප්පෙන් වෙන් වෙලා තියෙන තාප්පෙකට රණ්ඩු වෙනවා. මේ පැත්තේ ගෙදර උන් අර පැත්තේ ගෙදර උන් හදපු තාප්පේ බටලයින් එකක් ඇදලාලු තාප්පේ හදලා තියෙන්නේ අනිත් පැත්තේ කට්ටිය මේගොල්ලෝ තමන්ගේ පැත්තෙන් බටලයින් එකක් ඇදලා ඒකේ බටවල වතුර ලීක් වෙලා අරගොල්ලොන්ගේ ගෙදර ඒ පැත්තේ තාප්පේ දිරාපත් වෙලා තාප්පේ කඩා වැටෙන්න යනවලු ඊට පස්සේ මොනවාද එහා පැත්තේ টয়ලට් එකකුත් තියෙනවලු ඒ টয়ලට් එකෙත් දැන් මොකද්ද මේ තාප්පේ කඩා වැටලා ගලද්ද මට ඒක පැහැදිලි වුණේ නැහැ එච්චර මොහරි වෙලා ඒ කොමඩ් එකට ඩැමේජ් වෙලාලු කියලා දැන් මේ හෙන්න වලියක් හරිද අර ගෑනු කියනවා මම හරි මම තාප්පේ හදලා දෙන්නම් කියනවා ඊට පස්සේ අර මිනිස්සයා කියනවා එහෙම බෑ කොමඩ් එකකුත් අරන් ඕනේ කියනවා එන්න කක්කුසි වලියක් හරිද එනවා ඒ OIC මහත්තයා මේ පැමිණිලි ඔක්කොම අහන් ඉඳලා මේ බණ පොතක් පෙන්නුවා එහෙම එහෙමලා කිව්වා මේ මම එළියටලා අහන් හිටියා තැනත් ඕන නම් කියමු කමක් නැහැ නේ මොනවාගම් පොලිසිය හරිද මේ විවිධ පැමිණිලි අංශයේ ඒ වෙලාව හිටපු මහත්තයා මේක බලනවා නම් එතුමටත් ගෞරවයක් වෙන්න මම මේක කියන්නේ කියලා ඉවරලා දැන් මේ දෙගොල්ල කෑ ගහ ගන්නවා අර දන්නවනේ ඉතින් කාන්තාව දැන් පොලිසියක වැටකට වගේ රණ්ඩු වෙනකොට සෝමිය ඒ හොඳට ඇදලා පැලදලා ඉන්නේ මේ හරිද හොඳට මේ මහත්තයා කිව්වා මේ අපි ඔක්කොම ඉතින් මේමයි ඕගොල්ලොන්ටත් දරුවෝ ඉන්නවා මේගොල්ලොන්ටත් දරුවෝ ඉන්නවා ඕගොල්ලොන්ට ඔහොම රණ්ඩු වෙවි ඉන්න පුළුවන්. ඉතින් ඔය තාප්පේ වැටෙනවා කාගේ හරි ළමයිගේ ඇඟකට ඔය තාප්පේ අයිනෙන් යනකොට. එතකොට ඔය රණ්ඩු වෙච්චයි ප්‍රතිඵලය එක්ක ඕගොල්ලොන්ට තේරෙයි. මේකට මටත් නිශ්චිත උත්තරයක් නැහැ. මිනිසුන්ට හෘද සාක්ෂි එක තමයි ඇදගත්ම එක. මේ පොලිසිය මහත්තයා කියන්නේ. හරි. ඔයාලගේ පැත්තෙන් ඔයාලගේ අතින් මේ තාප්පෙට ඩැමේජ් වෙලා තියෙනවද නැද්ද කියන එක ඔයාලා තමයි දන්නේ. ඒක මිනිස්සු වශයෙන් ඔයා තීරණය කරන්න ඕනේ මේ තාප්පේ හදලා දෙනවද නැද්ද කියලා. මේ කොමඩ් එකක් කැඩුනේ මේගොල්ලෝ කරපු වැඩේද නැද්ද කියන එක දන්නේ ඕගොල්ලෝ. හරිද? මේ මිනිසුන්ගෙන් කොමඩ් එකක් ගන්නවද නැද්ද කියන එක ඔයාලගේ වැඩක්. මෙතන නීතිය කරන්න කිසිම දෙයක් නැහැ. හෘද සාක්ෂි පිළිබඳ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. ඕගොල්ලෝ ඇවිල්ලා මෙතන රණ්ඩු වෙනවා. ඔය රණ්ඩුව මං අහන් ඉඳලා ඕගොල්ලන්ට මේ වගේ දේශනයක් කරනකොට මට දවසට 5000ක් විතර ගෙවනවා. ආණ්ඩුවේ. හරිද? මං ඉතින් ඕක දවසකට මං අවුරුදු 29ක් මේ රස්තාවේ මේ වගේ අයට ඉතින් මං බණ කියනවා දිගට. හරිද? හැබැයි අපි බණ කිව්වා කියලා ඔයාලා හැදෙන්නේ නෑ. ඔයාලා ආයි කියලා රණ්ඩු වෙනවා. ඒක ඔයාලගේ වැඩක් මේක මගේ වැඩේ. මට මේකට ගෙවනවා. මට මේකට ගෙවනවා කියලා මොකක් හරි පෙන්නුවා මචං පොතක්. බණ පොතක්. ඉතින් මේවා නුව වැඩ කරන්න ඉතින් මේ පොලිසි තියෙන්නේ ඔයාලට එන්න නෙමෙයි. ඔයිට වඩා වැදගත් වැඩ තියෙනවා පොලිසියට කරන්න ඔය තාප්පේ ඔය ඉතින් කතා කරලා විසඳ ගන්න පුළුවන්. වගේ කියලා මචං අරුන්ව සමතලාම කරා. හරිද? කරලා ඉවරලා ආයෙ කෑ ගහන්න ගත්තා. එහෙමනේ මේ මහත්තයා මෙහෙමයි වැදගත් පහේ මිනිස්සු. වැඩක් නැහැ දැන් මේ කියන අයිඩියා වැඩක් නැහැ. ආයෙ රණ්ඩු වෙනවා. ඒ වයිසි මහත්තයා කිව්වා ඉතින් මෙහෙමයි. ඔයාලා තව කතා කරන්න. ඔයගොල්ලන්ට වියදම් කරලා කවුරු හරි කට්ටියක් මේ කැඩිච්ච තැන හදයි. හැබැයි ඔයාලා මෙහෙම කතා කරන්න. ඕගොල්ලෝගේ අභ්‍යන්තරය අපිට තව පේනවා. මේ පොලිසිය මහත්තයා කියනවා. අප්පට. ඔයාලගේ අභ්‍යන්තරය තව නිරාවරණය වෙනවා. ඒක මුදලට වැඩිය සෑහෙන මිලක් තියෙන එකක්. මිනිසුන්ගේ ඇතුළෙන් නිරාවරණය වෙනවා කියන එක. ඒක ඔය තාප්පේ හදනවා වගේ පොඩි වැඩක් නෙමෙයි ලොකු එකක්. අරු පොරක් මචං. අරු පොරක්.